මේ අතීතයේද මේ වගේම අම්මයි පුතයි යේලි. අම්මා තමයි බලෙන්ම යේලි ගෙනාවේ. ඊට පස්සේ යේලි මොකද කළේ? කාලයක් හිටියා. ඊට පස්සේ නැන්දම්මට ඔරොප්පු වුණා. ඔරොප්පු වෙලා ගෙදරින් පන්න ගන්න හැදුවා. අර වගේම දේවල් කළා. මිනිහා වුණා. අහුවෙලා අම්මා ගෙදරින් පැන්නුවා. මෙරෙදි ටිකක් මල්ලකට දාගෙන උන්දෑ පාරට වැටුණා. පාරට වැටිලා ගෙන්ගිට ගිහිල්ලා ඈත අම්බලමක මිනිස්සු දින දෙයක් කාලා හිටියා. එහෙම කාලේ ඉන්නකොට අර යේලිට කුසට දරුවෙක් ආවා. මෙච්චර කාලයක් දරුවෝ හිටියේ නෑ. යේලි ගෙයක් මිනිහට කිව්වා බලාපන් අර මූසල ගෑණි ගෙදර ඉන්න කාල් ගැබක් හටගත්තේ නෑ. මූසල ගෑණි ගෙදරින් ගියා විතරයි දරුවෙක් පිළිසිඳ ගත්තා කිව්වා. ගයක් ගානේ කිව්වා කතාව. දසමස ඇවෑමෙන් දරුවෙක් බිහි වුණා. පුතේ. ඊට පස්සේ ගෑණි කිව්වා බලාපන් පුත්‍ර සම්පත්තියක් ලැබුණා. අර නාකි ගෑණි ඉන්න කාල් සැනසෙල්ලක් නෑ. ඒ නාකි ගෑණි ගෙදරින් ගියා විතරයි අපිට පුතෙක් හම්බුණා. මේක කටින් ගිහිල්ලා අර ඈත අම්බලමක හිටපු වයසක ආච්චිට අහන්න ලැබුණා. උන් දැන් කම්බුලට අත තියාගෙන කල්පනා කළා අම්මා වදපු අම්මා ගේන් දොට්ට දැම්මට පස්සේ යම්කිසි පවුලකට හරියනවා. දැන් ධර්මයේ මැරිලා. මැරිච්ච ධර්මයට මතක බතක් දෙන්න ඕන, පාංශ කුලෙ දෙන්න ඕන. මේ වයසක උන්දට එහෙම හිතුණානේ. මුන් දැන් සෝහනට ගියා. සෝහනට ගිහිල්ලා හිස් කබල් 3ක් අරගෙන ලිග්ගල් 3ක් වගේ තියලා තවත් හිස් පොල් කට්ටක් අරගෙන ඒකට වතුර පුරවලා හාල් ටිකක් දාලා තල ටිකක් දාලා ළඟ තියෙන ගඟට ගිහිල්ලා ඇඳුම් පිටින්ම වතුරේ එබිලා කොණ්ඩේ කඩාගෙන ඔය ඉස්සර චාරිත්‍ර මූණ ටිකක් පියදාගෙන තෙත කොණ්ඩෙන් වතුර වැටෙද්දි ලිපට ගිනි මෙලෙව්වා. සෝනි මෙරිච්ච ධර්මයට පාංශු කුලෙ දෙන්න. මේක පුදුම සිද්ධියක්. පින්වතුනි සක්දෙවිඳුගේ භවන තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර 8,40,000ක් උඩින් තියෙන්නේ සක්දෙවිඳුගේ භවන. සක්දෙවිඳුට මේ පෘථුවිය පේන්නේ කඩල ඇටයක් වගේ. අර කඩල ඇටයක් වගේ පේන පෘථුවියේ සෝහනක ලිපපත්තු කරන අම්මා සක්දෙවිඳුගේ හැට පෙනුනනේ. ඊට පස්සේ අර දිවි රාජයා ඉස්සෙනින් අතුරුදහන් වෙලා සෝහනේ බමුණෙක් විදියට පහළ වෙලා ඉස්සරහට ආවා. ඇවිල්ලා අම්මගෙන් අහනවා අම්මා මොකද්ද ඔය කොතේත කොණ්ඩයක් කඩාගෙන මේ මිනි හිස් කබලකට හාල් දාලා තලයට දාලා මේ මතක බතක් හදන්නේ මොකද? බ්‍රාහ්මණය පාංශු කුලෙ දෙන්න මතක බතක් දෙන්න කාටද කියලා හෙව්වා. ධර්මයේ මැරිලා. ඔය කොහොමද දන්නේ ධර්මයේ මැරිලා කියලා? නෑ. අම්මා දොට්ට දාපු දරුවන්ට හරි ගිහිල්ලා. අම්මා දොට්ට දාපු දරුවන්ට පුත්‍ර සම්පත්තියක් ලැබිලා. අම්මා දොට්ට දාපු නිසා වගතුවක් තියෙනවා. අපි අහලා තිබ්බේ දෙමව්පියන්ට සලකනකොට දියුණු වෙනවා කියලා. ඒ ධර්මයේ දැන් මැරිලා. ඒ අම්මා ධර්මයේ මැරිලා නැහැ කිව්වා. ධර්මයේ මැරිලා නම් මං කොහොමද ඇහුවා මෙතන පහළ වෙන්නේ? අම්මාට සලකපු නිසා කිව්වා මම දෙව්ලොව. ඔබ කවුද ඇහුවා? මම සක්දෙවිඳු කිව්වා. මුළු ජීවිත පුරාවටම අම්මට සැලකුවා කියලා යම් පිනක් තියෙනවද? ඒ පින්බලෙන් කිව්වා මම සක්‍ර භවණින් උපන්නේ. ඒ ධර්මයේ තියෙනවා කිව්වා ධර්මයේ කවදාවත් මැරෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඔබගේ මතක බත වැරදි කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබ යම් විදිහකට මේක වැරදි කියලා හිතනවා නම් මං ඔය මුළු පවුලම අලු කරලා දානවා. එතකොටම අර පවුලම අලු කරනවා කියලා කිව්ව ගමම්ම අම්මගේ පපුව වුණාය. ඇයි දරු දුකනේ? ඉස්සෙනින් ආය දන ගහලා රාජ්‍ය කියනවා. අනේ අපේ දරුවන්ට කරදරයක් නම් වෙන්න එපා කිව්වා. සක්දෙවිඳු පුදුම වුණා. මෙච්චර නස්පැත්තියක් වෙලත් මුන් දැ ධර්මයේ ඉන්නවා. දරුවන්ට සෙනෙහසයි, කරුණාවයි, දයාවයි. ඒ දරුවෝ දෙන්නයි මුණුබුරයි ළඟ මට ඉන්න ලැබුණොත් ඒ ඇති කිව්වා. ඊට පස්සේ සක්දෙවිඳු කිව්වා "ඒයි කච්චානේ." ඒ අම්මගේ නම කච්චානේ. මේ ජාතක කතාවේ නමත් කච්චානේ. ඒයි කච්චානේ. ඔබ ධර්මයේ පිහිටලා. ඔබ බය වෙන්න එපා. දැන් මගේ එනවා කිව්වා. සක්දෙවිඳු තමන්ගේ සක්‍ර ඉරිදියෙන් ඉරිදියක් කළා. ජේලිටයි පුතාටයි අම්මව මතක් වෙන විදිහට කළා. පාරේ අඬ එනවා කෝ අම්මා කියලා. හොයාගෙන ඇවිල්ලා වැඳලා සමාවැරන් ජීවිතාන්ති දක්වා උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකය ඒ කාලේ ඔහෙලව බේරගත්ත සක්දෙවිඳු වෙලා ඉපදුනේ මම. ඒ කාලේ අම්මා දැන් ඔයාගේ අම්මමයි. ඒ කාලේ බිරිඳ ඔයගේ අම්මා බිරිඳමයි කියලා මේ ධර්මයේ දේශනා කරනකොට
ඒ උපාසකයා සෝවාන් වුණා. ඒ උපාසකයා සෝවාන් වෙන මාවතට කැඳගෙන ගියේ මවුට සැලකීම.